පළවෙනි කාරණාව ඔයාලට මොනවා හරි දෙයක් මොකක් හරි ටාගට් එකක් ඇචීව් කරන්න ඕන නම් පළවෙනි දේ තමයි ඔයාගේ හිතේ ඒක ගැන වැඩෙන ස්වරූපයක් තියෙන්න බෑ. ඔයාගේ දක්ෂතාවය කියන එකේ ටැලන්ට් එක කියන එක උන් නිකන් එළියට වැඩිපුර දක්ෂයෙක් වගේ පෙන්වනවා. ඌ වැඩිපුර වැඩ කරලා වැඩිපුර හොයලා බලලා වැඩිපුර දේවල් තේරුම් ගන්න. අය අම්මගේ තාත්තට මෙහෙම අනාගතයක් දෙන්න මට බෑ. මට මෙහෙම අනාගතයක් හම්බෙන්න මෙහෙම බෑ. ඒ නිසා මම මේක වෙනස් කිරීම සඳහා මම මේකට දුකක් විඳිනවා කියලා තීරණය කරන පොඩි පිරිසක් ඉන්නවා. ඔයාගේ ඩිසිප්ලින් එක ඔයාට යම් වැඩක් කරන්න ඕන නම් ඔයාට ඒ වැඩේට ගැළපෙන විදිහට හැසිරෙන්න වෙනවා. ඔයාගේ ටාගට් එකට යන්න ඕනේ විදිහට යන්න පුළුවන් විදිහට ඔයාට හැසිරෙන්න වෙනවා. ඒක ඒ නිසා ඔයාලා මේක කරන්න පුළුවන්ද කියලා තවදුරටත් තර්ක කර කර ඉඳලා වැඩක් නැහැ. මොකද සාර්ථකත්වයේ තියෙන්නේ වෙනම මානයක. වෙනම මානයක. මේ සමාජෙ ඉබ්බොත් ඉන්නවා. ඌට ඒ කියන්නේ ඌ ඇත්තට මේ සමාජෙ ඉච්ච ලොකු දක්ෂයෙක් නෙමෙයි. ඒ කියන්නේ ඌට ලොකු ටැලන්ට් එකක් තියෙන කෙනෙක් නෙමෙයි අනුන්ට සාපේක්ෂව. හැබැයි ඌ ක්‍රමානුකූලව වැඩක් කරනවා. ඌ අතහැරලා දාන්න නේද වැඩක් කරගෙන යනවා. මේ කතන්දරේ මොරාල් එක ලංකාව ගන්නන්නේ නැහැ. ඒ කියන්නේ මේ කතන්දරෙන් ගන්න තියෙන අවසාන කාරණාව ලංකාව ගන්නන්නේ නැහැ. තියෙන්නේ ඒක ගැන කැපකිරීමක් කරලා වැඩ කරන්න පුළුවන් යමු විතරයි. ඉතින් ලෝකේ හරි පොඩි පිරිසයි එහෙම කැපකිරීමක් කරන්නේ. ලෝකේ ගොඩක් මිනිස්සු ඔබ සාමාන්‍ය වශයෙන් ජීවත් වෙන්න කැමතියි. ලෝකේ ගොඩාක් කරන්න පුළුවන් කියන එක කලින්ම තේරුම් ගන්න ඉන්න මේ වැඩේ. ඒ තවටවත් දක්ෂයෙක් වුණත් ඔයා එච්චර ලොකු දක්ෂයෙක් නුනත් ඒව නෙමෙයි මෙතන වැඩේ. සමස්ත කතන්දරේ තමයි ඔයා මේ බ්ලොක් එකට අවශ්‍ය විදිහට හැසිරෙන්න ඕනේ මේ කාලේ. සමහරට මේ ඔයාලට ඇත්තටම මේකේ දුක් විඳින්න වෙනවා. ඔයා මේකේ එහෙම ලොකු කම්ෆර්ටබල් ගතියක් නැහැ. ඔයාලට මේක සනීප සැපක් සනීපයක් නැහැ. ඔයාලට ඒක අමතක කරන්න වෙනවා මාස ගානකට. පළවෙනි කාරණා තමයි ඩිසිප්ලින් එක. සාවා කලින්ම හැබිට් එකක් හදන්න ඕනේ. ඊටාම ස්ලෝ ප්‍රෝග්‍රස් එකක් වඩ තිබ්බත් කමක් නැහැ. පොඩ පොඩ තමයි ඔයාලට හරියන්නේ. ඔයා සියලු දේවල් සමහරට මුලින් ඉඳන් පටන් ගන්නවා. ඔක්කොම වඩා පිටිපස්සෙන් පටන් ගන්නවා. F එකේ ඉන්නවා. S එකේ ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ටැලන්ට් එකයි ලක් එකයි හින්දා මේ ලෝකේ දිනනවා කියලා තමයි මිනිස්සු හැමෝම හිතන් ඉන්නේ. එතකොට දැන් කොහොමද මේක කරන්නේ? මේක කරන්නේ කොහොමද කියන එක කතා කරද්දී පළවෙනි කාරණා තමයි මේ සක්සස් ෆෝමියුලා. ඔයාගේ ජීවිතේ මොන හරි දෙයක් සාර්ථක වෙන්න ඕන නම් මේ සක්සස් ෆෝමියුලා කියලා එකක් තියෙනවා. මේක නිකන් නෙට් එකේ ගහලා බලන්න ඕන නම් සක්සස් ෆෝමියුලා කියලා. ඒක සක්සස් ෆෝමියුලා කියලා දේවල් කීපයක් තියෙන්න පුළුවන්. මේකට කියනවා අර percentage wise හොයාගත්ත සක්සස් ෆෝමියුලා එකක්. නිකන් මේක ඉන්ටර්නෙට් එකේ තියෙන ඕන තරම් තියෙනවා. මේ මං කියන කතන්දරයක් නෙමෙයි. ඔය සක්සස් එක කියන එක ඩිෆයින් වෙනවලු මෙන්න මේ දේවල් තුනක් මත. එකක් වගේ ටැලන්ට් එක. දෙවෙනි වගේ ලක් එක. තුන්වෙනි මල් ලියන්න නැතුව ඉන්නම්කෝ. සක්සස් එක කියන එක ටැලන්ට් එක මතයි ලක් එක මතයි තීරණය වෙනවා කියලා මේ මුළු ලෝකෙම දන්නවනේ. ලෝකෙම හිතනවනේ එහෙම. ඒ කියන්නේ ටැලන්ටඩ් එක අදිනනවා. ලක් එක තියෙන එක අදිනනවා. සාමාන්‍යයෙන් අලුත් වාහනයක් ගත්තාම මිනිස්සු කමෙන්ට්ස් දානවා ඔයා මාර වාසනාවන්තයි කියලා. මාර ලක් එකක් තියෙනවා වාට මාර වාසනාවන්තයි. ඔයා මාර දක්ෂයි. මොකක් හරි දෙයක් දිනුවාට පස්සේ කියනවා ඔයා මාර දක්ෂයි. ඒ නිසා ටැලන්ට් එකයි ලක් එකයි හින්දා මේ ලෝකෙ දිනනවා කියලා තමයි මිනිස්සු හැමෝම හිතන් ඉන්නේ. ඒත් තුන්වෙනි කාරණාව තමයි ඔයාට මේකට තියෙන ඩෙඩිකේෂන් එක කැපවීම. එතකොට ඊට පස්සේ මේගොල්ලෝ මේකට මේක ගැන සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා මේකට දෙනවා ප්‍රසන්ටේජස් මේවෙන් කොච්චරක්ද මේකෙන් කොච්චරක්ද මේකෙන් කොච්චරක්ද බලපාන්නේ සාර්ථක වීම සඳහා කියලා. ඒගොල්ලෝ අන්තිමට කියනවා ඉන්ටර්නෙට් එකේ බලන්න ඕවා තියෙනවා 100ට 1ක් ටැලන්ට් එක 100ට 1ක් ලක් එක 98ක් ඩෙඩිකේෂන් එක කියලා. ඒ වගේ සාම්පල්ස් ගොඩක් චෙක් කරගත්තාම මේගොල්ලෝ කියනවා 100ට 1ක් ලක් එක 100ට 1ක් කියන්නේ එහෙම දිනපු මිනිස්සෙක්ගේ ජීවිතේ 100ට 1ක ලක් එකක් තිබිලා දිනවා මොනවා හරි පොඩි ලක් එකකුත් තිබිලා දිනවා 100ට 1ක් විතර 100ට 1ක විතර පොඩි ටැලන්ට් එකකුත් තිබිලා දිනවා මේ මිනිස්සුන්ට. හැබැයි වැඩිපුර මේ මිනිස්සයාගේ ජීවිතේ සාර්ථක වෙන්න තීරණය වෙලා තියෙන්නේ ඩෙඩිකේෂන් එක 98ක්ම වග කියලා තියෙන්නේ ඩෙඩිකේෂන් එක. ඒ කියන්නේ ඌට ඒකට තියෙන ඕනෙකම ඒ වෙනුවෙන් කරන කැපකිරීම සහ අවශ්‍යතාවය. ඒ සියලු දේවල් තමයි හાર્ඩ් වර්ක් එක තමයි මේකේ මූලික පදනම් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේක කරන්න පුළුවන්ද කියලා තවදුරටත් තර්ක කර කර ඉඳලා වැඩක් නැහැ. මොකද සාර්ථකත්වයේ තියෙන්නේ වෙනම මානයක. වෙනම මානයක. හරි. ඊළඟට දවයි තියෙන්නේ මේක ඔයා කරන්න දැන් පළවෙනි කාරණා අපි කලින්ම කතා කරේ මේ දෙන වැදගත්කම. දෙවෙනි කාරණා ඔයාලට මේක කරන්න පුළුවන්ද කියන එක. ඒත් ඔයාලට මේක කරන්න පුළුවන්ද කියන එක ඕන තරම් දැන් මම කලින් කිව්වා ඔය ෂයි වලදී කියන්නේ කැම්පස් වලදී 160 ගණක් විතර ඉන්නෙම ඔහෙම කලින් ෂයි එකේ අප්සෙට් ගියපෙව් කියලා. පස්සේ හොඳ ඉලන් රෑන්ක් එකක් දාලා පවා යන්නේ එහෙම අප්සෙට් ගියපෙව්. ඉතින් ඒවා මම මේ නිගමනට කියනවා නෙමෙයි. ඕන තරම් ඒ කියන්නේ අපේ දැන් ඔය කලින් ෂයි වල ප්‍රතිඵල ෂීට් වල පවා දාලා තියෙනවා. මම ඕන channel වලටත් දාන්නම්. ඕන තරම් S එකෙන් පටන් ගත්තේ ඕ. F එකෙන් පටන් ගත්තේ ඕ. මෙඩිසින් ඉන්ජිනියරින් ගෙවු මම කලින් ওই මීඩියම් වල ඕන තරම් කතා කරලා තියෙනවා. YouTube channel එකේ පල්ලෙහාට දේව තුනක් ගියා නම් ඕන තරම් FS වගේ ඉඳන් මෙඩිසින් ගියපෙව්. ඊට පස්සේ SSF ඉඳන් AAB දාලා මෙඩිසින් ගියපෙව්. ඒ වගේ ඉන්ජිනියරින් ගියපෙව්. ඕවගේ කතන්දර ඕන තරම් තියෙනවා. ඒතර ඕන තරම් තියෙනවා නම් ඇත්තටම ඕන තරම් කියන්නේ මෙහෙමයි. මහා ගොඩක් නැහැ. තියෙන්නේ ඒක ගැන කැපකිරීමක් කරලා වැඩ කරන්න පුළුවන් යමු විතරයි. ඉතින් ලෝකේ හරි පොඩි පිරිසයි එහෙම කැපකිරීමක් කරන්නේ. ලෝකේ ගොඩක් මිනිස්සු බොහොම සාමාන්‍ය වශයෙන් ජීවත් වෙන්න කැමතියි. ලෝකේ ගොඩක් මිනිස්සු කැමති තමන් මේ ඉන්න ලෙවල් එකේ ඉන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්න ලෙවල් එකකින් උඩට යන ඩ්‍රීම් එකක් තියෙනවා. හැබැයි ඒකට වැඩ කරන්න කැමති නැහැ. නිසා ඔහොම ඉන්න තමයි ඒගොල්ලෝ ගොඩක් කැමති. ඒ නිසා මේ සුළු පිරිසක් තීරණය කරනවා නෑ මම මේ ඉන්න ලෙවල් එකේ පොඩි ප්‍රශ්න ඉන්න ලෙවල් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මගේ අම්මලා තාත්තට මෙහෙම අනාගතයක් දෙන්න මට බෑ. මට මෙහෙම අනාගතයක් හම්බෙන්න මෙහෙම බෑ. ඒ නිසා මම මේක වෙනස් කිරීම සඳහා මම මේකට දුකක් විඳිනවා කියලා තීරණය කරන පොඩි පිරිසක් ඉන්නවා. ආන් ඒ පොඩි පිරිස ජීවිතේ වෙනස් කරලා වෙනම පොෂනින් එකට තමන්ව ගෙනිනා මේ චැප්ටර් එක ඉවර වෙන්න කලින්. ඔච්චරයි තියෙන කතන්දරේ. එතකොට දැන් ඔය කියලා මේ කාරණා ගත්තාම ඔයාලට මේක කරන්න පුළුවන්ද කියන එක මේ හැම දෙයකින්ම තීරණය වෙනවා. ඒතර ඔයාලට මේක කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙනවා කොච්චර දක්ෂයිද කියන නෙමෙයි. මොකද මෙතෙන්ට එන මිනිසුන්ගේ දක්ෂතාවයේ මහ ලොකු වෙනසක් නැහැ. ඉතින් හැමෝම O level වලින් මේ මෙතෙන්ට එන මිනිසුන් ඉන්නේ. ඒතර O level වලින් යම් මිනිමම් මැනලා විදිය එන මිනිස්සු තමයි ඉන්නේ. ඒතර ඔය හැමෝටම බොහොම ආසන්න වශයෙන් සමාන දක්ෂතාවයක් තියෙන්නේ. හැබැයි උන්ගේ දක්ෂතාවය කියන එකේ ටැලන්ට් එක කියන එක උන් නිකන් එළියට වැඩිපුර දක්ෂයෙක් වගේ පෙන්වනවා. ඌ වැඩිපුර වැඩ කරලා වැඩිපුර හොයලා බලලා වැඩිපුර දේවල් තේරුම් අරන් එකපාරට උඩ එකපාරට ඒතර උගේ මොලේ එහෙම ඉතාම හොඳින් වැඩ කරනවා. ටක් ගාලා දෙයක් කිව්වම මීටර වෙනවා. එහෙම ඩයලොග් වලට පත් වෙනවා උගේ වැඩ කිරීමත් එක්ක. ඒ නිසා උගේ හැබිට් එකත් එක්ක තමයි උගේ දක්ෂතාවය කියන එක කාලයත් එක්ක එළියට පේන එක වෙනස් වෙන්නේ. ඒ නිසා තමන්ට කරන්න පුළුවන් කියන එක කලින්ම තේරුම් අරන් ඉන්න මේ වැඩේ. මේකට මාස 8ක අපිට ප්‍රොජෙක්ට් මාස 9ක විතර ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. ඒතර මේ ප්‍රොජෙක්ට් එක කලින්ම තමන් විශ්වාස කරන්න ඕනේ. තමන්ට මේක කරන්න පුළුවන් කියන එක. තමන්ට මේක කරන්න පුළුවන් කියන එක. ඔය පොඩි කාලේ අපි ඉගෙන ගන්නවනේ මේ හාවගේ ඉබ්බගේ කතාව කියලා එකක්. ඔය භාවගේ ඉබ්බගේ කතාව කියන එක ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැමදැනම උගන්වන කතන්දරයක්. අපි මමත් හිතන් ඉතින් ලංකාව විතරම මේ උගන්වන කතන්දරයක් කියලා. මේක ඇවිල්ලා මේ ලෝකේ හැමදැනම උගන්වන කතන්දරයක්. ඔය හාවගේ ඉබ්බගේ කතන්දරේ ඇත්තටම පොඩි කාලේ උගන්වන්නේ නිකන් යම් කතාවක් විදිහට. අපි ඒක හැමෝම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඉතින් ඒක අහලා නිකන් ඉන්නවා. ඔයාලා කවදාවත් හිතලා බැලුවේ නැහැ ඇත්තටම මේ හාවගේ ඉබ්බගේ කතන්දරේ මේ ලෝකෙ මෙච්චර ප්‍රසිද්ධයි කියලා. මේ මිනිස්සු අතරේ මේ මුළු ලංකාවෙම මුළු ලෝකෙම මෙච්චර ප්‍රසිද්ධ වෙන්න තරම් මොකක්ද ඒ කතන්දරේ තියෙන්නේ? මේ කතන්දරේ මොරාල් එක ලංකාවේ උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ කතන්දරෙන් ගන්න දින අවසාන කාරණාව ලංකාවේ උගන්වන්නේ නැහැ. මොරාල් එක කියන්නේ කතන්දරේ අවසාන වශයෙන් ගන්න තියෙන දේනේ. ඔයා ඉන්ටර්නෙට් එකේ ගහලා බැලුවොත් එimhe හාවගේ ඉබ්බගේ කතන්දරේ මොරාල් එක මොකක්ද කියලා කියන අවසාන වශයෙන් ඔයාලට ගන්න තියෙන දේ මොකක්ද කියලා. ඒකට කියනවා මේ ප්‍රසීවියරන්ස් කියලා එකක්. ඒ කියන්නේ ඒ කතන්දරේ හැම වෙලාව ඒ කතන්දරේම රඳා පවතින ප්‍රසීවියරන්ස් කියන කතන්දරේ මත. හාව තමයි ටැලන්ටඩ් එක. හාව තමයි දක්ෂ එක. ෆේස් එක පටන් ගනිද්දි හාව තමයි පැහැදිලිවම හාවයි ඉබ්බයි දුවන්ට පටන් ගනිද්දි කාටර කිව්වොත් කවුද දුවන්නේ කියලා හැම එකම කියන්නේ හාව දිනනවා කියලා. හරි? හැම එකම කියන්නේ හාව තමයි පැහැදිලිව ඒ රේසේ ඉන්න දක්ෂ එක. එතකොට ඉබ්බා කියන්නේ කොහොමත් පරදින්න ඉන්නවා වගේ කෙනෙකුගේ ටැලන්ට් එක පැත්තෙන් ගත්තාම ඉතින් හාවවල ගොඩක් අඩුයි. හැබැයි හාව මැච් එක පරදිනවා. ඉබ්බා මැච් එක දිනනවා. ඒ කියන්නේ ඉබ්බා පරදී කියන්නේ ඌ දන්නවා ඌට වඩා දක්ෂයෙකු මේක ඇතුළේ ඉන්නවා කියලා. හැබැයි ඉබ්බා අකණ්ඩව මේ වැඩේ අල්ලගෙන ඉන්නවා. අකණ්ඩව මේ වැඩේ පිළිවෙලකට කරගෙන යනවා. හාව ඕනට වඩා කොන්ෆිඩන්ස් වැඩි. ඌ දන්නවට කොහොමද දිනන්න පුළුවන් කියලා. ඌ මොකද කරන්නේ? ඌට එහෙම පිළිවෙලක් නැහැ. ඌ දක්ෂයි. ඌ පිළිවෙලක් නැහැ. ඌ ඔහේ ඉන්නවා. ඌ ටිකක් දුවලා ඌ නිදිය ගන්නවා. ඌ පස්සේ දුවන්න ඉන්නවා. අන්තිමට ගේ දුවන්න ඉන්නවා. එහෙම ඉන්නවා. මේ සමාජයේ හාවොත් ඉන්නවා ඉබ්බොත් ඉන්නවා. සමහර උන්ට වඩා දක්ෂයි. සමහර දක්ෂයුන්ට කෙලවෙන්නේ උන් හිතන් ඉන්නවා උන්ට අන්තිම මොහොතට අක් අරගෙන උන් ඒ දක්ෂතාවයේ තිබ්බඩුගේ ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඌ නිකන් ඔහේ එහෙට මෙහෙට වෙවි ඉන්නවා. ඌ දක්ෂයි. ඌ එහෙට මෙහෙට වෙවි ඉන්නවා. ඌ හරියට වැඩක් ටාගට් එකකට වැඩක් කරන්නේ නැහැ. මේ සමාජෙ ඉබ්බොත් ඉන්නවා. ඌට ඒ කියන්නේ ඌ ඇත්තට මේ සමාජෙ එච්චර ලොකු දක්ෂයෙක් නෙමෙයි. ඒ කියන්නේ ඌට ලොකු ටැලන්ට් එකක් තියෙන කෙනෙක් නෙමෙයි අනුත් ඒකට සාපේක්ෂව. හැබැයි ඌ ක්‍රමානුකූලව වැඩක් කරනවා. ඌ අතහැරලා දාන්න නැතුව වැඩක් කරගෙන යනවා. ඌ අතහැරලා දාන්න නැතුව වැඩක් කරගෙන ගියොත් ඌට අර දක්ෂයෝ කියන උන් අදාළ නැහැ. ඌ පිළිවෙලට වැඩේ කරලා අන්තිමට දිනනවා. ඒ නිසා ඔයාලට ඉබ්බෙක් සමහරව ඉබ්බෙක් වෙන්නත් පුළුවන්. සමහරව හාවෙක් වෙන්නත් පුළුවන්. හැබැයි කතන්දරෙන් කියන්න හැදුවේ මෙන්න මේක තමයි ලෝකෙටම. හැබැයි අපි ඉගෙන ගත්තේ ඒක නෙමෙයි. ඒ නිසා ඔන්න දැන්වත් ඉගෙන ගන්න හාවගේ ඉබ්බයි කතන්දරේ. එතකොට ඕක තමයි හාවගේ ඉබ්බයි කතන්දරේ තියෙන මොරාල් එක කියලා කියන්නේ. එතකොට ඔක ඔයා ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවොත් ඔයාලට තේරෙනවා. ඒ කියන්නේ එනවා සර්ච් රිසල්ට් එකක් විදිහට හාවගේ ඉබ්බයි කතන්දරේ තියෙන මොරාල් එක මේකයි කියලා. හරිද? ඊට පස්සේ දැන් මේ කියන කතන්දරත් එක්ක කොහොමද මේක කරන්නේ? එතකොට මේ ශෛලියක මේ මාස 8 මහන්සි වෙලා මේ වැඩේ කරන්න තියෙනවා නම් ඔයාලට මේ මාස 9 මහන්සි වෙලාවට මේ වැඩේ කරන්න තියෙනවා නම් කොහොමද ඔයා මේක කරන්න ඕනේ? පළවෙනි දේ කොහොමද කරන්නේ? පළවෙනි දේ ඔයා මේක කරනවා නම් ඔයාට එකම එක දෙයක් තියෙන්න ඕනේ. ඒ දේ තමයි වැදගත්ම දේ. මම මේක මීට කලින් මීටින් වලත් කියලා දෙනවා. මම මේකට කලින් මේක පන්ති වලත් කියලා දෙනවා. මේ දේ කොච්චර කිව්වත් මේක තේරුම් අරන් අවබෝධ කරගන්න මනුස්සයා විතරයි මේක කරන්නේ. ඒ නිසා මේක කොච්චර කිව්වත් වැඩි වෙන්නේත් නැහැ. පහුගිය අවුරුදු වලදී අපේ සියලුම රිස් බෑන්ඩ් වල මම එක දෙයක් ගැහුවා. ඒ තමයි believe behave become කියලා. අපේ ඔෆිස් එක අලුතෙන් නිර්මාණය කරා. ඒ ඔෆිස් එකේ ලක්ෂ ගාණක් වියදම් කරලා අපේ අයන්න ගැහුවා. අයන්න ගහලා යටින් ගැහුවා ටැග් ලයින් එක. ඒකටත් වෙනම ලක්ෂ ගාණක් වියදම් වුණා. මොකද ඒක මම ඔයාලට ෆොටෝ එකක් දාන්න. ඒක වෙනම විදිහකට තමයි ගහලා තින්නේ. ඒක believe behave become. පළවෙනි කාරණාව
ඔයාට මොනවා හරි දෙයක් මොකක් හරි ටාගට් එකක් ඇචීව් කරන්න ඕන නම් පළවෙනි දේ තමයි ඔයාගේ හිතේ ඒක ගැන වැනෙන ස්වරූපයක් තියෙන්න බෑ. ඔයා තද විශ්වාසයක් තියාගන්න ඕනේ මම මේක අනිවාර්යෙන් කරනවා. මට මේක අනිවාර්යෙන් කරනවා. මට මේක කරන්න පුළුවන්. අය කතන්දර දෙකක් නැහැ. මම අනිවාර්යෙන් කරනවා. ඒකත් නෙමෙයි වැඩේ. ඒක ගොඩක් කට්ටියට තියෙනවා. ඒ ටාගෙන මම මේක අනිවාර්යෙන් කරනවා කියන විශ්වාසය ගොඩක් කට්ටියට තියෙනවා. ඒකත් තියෙන කට්ටිය ඕන තරම් ඉන්නවා. දෙවෙනි කාරණාව behave. ඒ කියන්නේ ඔයාගේ ඩිසිප්ලින් එක. ඒ කියන්නේ ඔයාගේ හැසිරීම. ඔයාගේ ඩිසිප්ලින් එක. ඔයාට යම් වැඩක් කරන්න ඕන නම් ඔයාට ඒ වැඩේට ගැළපෙන විදිහට හැසිරෙන්න වෙනවා. ඔයාට ඒ ටාගට් එකට යන්න ඕනේ විදිහට යන්න පුළුවන් විදිහට ඔයාට හැසිරෙන්න වෙනවා. ඒකයි මම ඔයාලට කලින් කිව්වේ ඔයා වගේ කෙනෙක්ට මේක කරන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ හැසිරීම මත. සමහරට ඔයා දක්ෂයෙක් වුණත් ඔයා එච්චර ලොකු දක්ෂයෙක් නොවුණත් ඒව නෙමෙයි මෙතන වැඩේ. සමස්ත කතන්දරේ තමයි ඔයා මේ බ්ලොක් එකට අවශ්‍ය විදිහට හැසිරෙන්න ඕනේ මේ කාලේ. සමහරට මේ ඔයාට ඇත්තටම මේකේ දුක් විඳින්න වෙනවා. මේ වැඩේ හරියට කරන්න නම් ඔයාට මේ වෙලාවේ තියෙන ආතල් ටික නැති කරලා දාන්න වෙනවා. ආතල් එක්ක මේක කරන්න බෑ. කම්ෆර්ටබලි මේක කරන්න බෑ. නිදිමත බඩගිනි කියන තොත්ත බබා වෙලා මේක කරන්න බෑ. හැබැයි ජීවිතේ මාස 8කට ඒ වගේ හાર્ඩ් මාස 8ක 9කට ඒ වගේ හાર્ඩ් ට්‍රේනින් එකක් ගත්තා කියලා කවදාවත් පාඩු වෙන්නේ නැහැ. මොකද ඔයාව පොසිෂන් වෙන තැන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ජීවිතේ මාස 8කට 9කට ඔයා එහෙම බොහොම දැඩි ජීවිතයක් ගෙවුවොත් එහෙම මොකද මේක ෆස්ට් අයි ළමයින්ට මේ රිවිෂන් එකත් එක්ක මූව් වෙන එකේ වැදගත්කමත් ඒක. මොකද ෆස්ට් අයි ළමයි කොහොමත් බබා වගේ ඉන්නේ ඇත්ත කතන්දරේ. ෆස්ට් අයි ළමයි කොහොමත් මෙච්චර කාලයක් වුණත් ඔයා හැම වෙලාවෙම වගේ බඩගින්න ගැන වගේ ආතල් එක ගැන ඔයාට නිවාඩු තියෙන වෙලාවල් ගැන ඔයාට නිදිය ගන්න තියෙන වෙලාවල් ගැන ඔයාගේ සැප ගැන ඔයා හෙව්වා. දැන් ඔයාගේ සැප ගැන හොයන්නේ නැතුව මේ රිවිෂන් කල්චර් එකට කියන රිවිෂන් මෙන්ටැලිටි එකට එන්න පුළුවන් වුණා ඔයාට. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් ටෆ්. මේක ඉන්නේ සම්පූර්ණයෙන් ඩූ සිස්ටම් එකේ ඉන්නේ. ඒ කියන්නේ ඔයා මේකේ එහෙම ලොකු කම්ෆර්ටබල් ගතියක් නැහැ ඔයාට. ඔයාට මේක සනීප සැපක් සනීපයක් නැහැ. ඔයාට ඒක අමතක කරන්න වෙනවා මාස ගානකට. මාස ගානකට මේකේ සැප සනීපයක් නැහැ. ඔයාට කරන්න වෙනවා මේ බ්ලොක් එකේ ඔයාට ජීවත් වෙන්න වෙනවා. යම් කාලයක්. ඒකෙන් ඔයාට ලැබෙන රිටර්න් එක ගොඩක් හොඳයි. මේ බ්ලොක් එකේ ජීවත් වීමෙන් ඔයාට ලැබෙන රිටර්න් එක මාර රිටර්න් එකක්. ඒ රිටර්න් එක ගැන තමයි මම කලින් කිව්වේ. ඒත් ඔයාට සිද්ධ වෙනවා යම් ඩිසිප්ලින් එකක් හදන්න ඔයාගේ ආතල් සීමා කරලා යම් කාලයකට ආතල් සීමා කළා. මොකද මේ හැම දෙයක්ම පිසු කරන ගමන් මේ කොහොමඩත්ම කරන්න බෑ. ඒ නිසා මේක කරනවා නම් යම් ඩිසිප්ලින් එකක් හදන්න වෙනවා. මෙච්චර කාලයක් කරගෙන ආපු නරක දේවල් ටික වට නවත්තලා දාන්න වෙනවා. යම් කියන්නේ ඔයාට කාලේ හානි වෙච්ච දේවල් ටික ඔයාට ඇබ්බැහි වෙලා හිටපු දේවල් ටික සමහරට වගේ යාළුවෝ සමහරට ඔයාට වටේ ඉන්න මිනිස්සු ටික කාලෙකට ඔයාට අමතක කරන්න වෙනවා. ඒ නිසා වගේ ඩිසිප්ලින් එක ඔයාට මේකේ ඔයා පවත්වා ගන්න ප්‍රතිපත්ති ටික ඉතාම වැදගත්. ඒ ටික ඉතාම වැදගත්. ඒ නිසා මොනවා කරන්නත් කලින් ඔයා ඩිසිප්ලින් එකක් හදන්න ඕනේ. ඒ නිසා මම මේ අලුතෙන් රිවිෂන් එකේ පවා මම මේ රිවිෂන් එක ගැන කියන්න දෙන්න මේ රිවිෂන් එකේ පවා පොඩි වැඩ පිළිවෙලවල් ටිකක් තදින් ගෙනියනවා. ඒ කියන්නේ මුල් ටික ඔය ඩිසිප්ලින් එක හදනවා කියන එක කොච්චර හිතාගත්තත් සමහරට සතියක් ඇද්දි ආයි අමතකයි. සතියක් ඇද්දි ආයි කියලා යනවා. සතියක් ඇද්දි ආයි අවුල් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ රිවිෂන් එකේ ටිකක් ප්‍රෙෂර් කරනවා යම් පිළිවෙලකට වැඩක් කිරීම සඳහා. ඒක මුල ඉඳන්ම ටියුට් වල ඉඳන්ම තියෙනවා පොඩි ඩිසිප්ලින් එකක් ඔයාලට හදලා දෙනවා. ඔයාලට මාක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි චෙක් කරන දේවල් ටිකක් තියෙනවා. ඒ ඩිසිප්ලින් එකට මාසයක් පුරුදු වුණොත් ඔයාලට දිගට අදගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ඩිසිප්ලින් එක ඊටම වැදගත්. හරි. ඒතර මේ ෂය කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම පළවෙනි කාරණා තමයි ඔයා කරනවද නැද්ද කියලා හරියට තීරණය කරන්න. මොකද මේක කරනවා නම් හරියට කරන්න ඕනේ. නැත්තම් නොකර ඉන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඔයාව මැනෙනවා. ඉතාම තදින්නවා මේ ෂය එක මේක. ඔයා මේ කරන දෙත් එක මැනෙනවා. ෆස්ට් ෂය හෝ සෙකන්ඩ් ෂය හෝ ඔයා ගන්න ප්‍රතිඵලය මත ඔයාව මැනෙනවා. ඒ නිසා ඔයා කරනවා නම් කරන්න ඕනේ. නොකරනවා නම් නොකර ඉන්න ඕනේ. කරනවා නම් බැලලා කරන්න ඕනේ මේක. එහෙම නැත්නම් නිකන් බොරුවට මැනිලා වැඩක් නැහැ. ඒතර පළවෙනි කාරණා තමයි ඔයාලට තියෙන්න ඕනේ ඩිසිප්ලින් එක. මේක කරනවා නම් ඔයාලට හොඳ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. එතකොට හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවා ඔයා කරනවා නම් මේක. එතකොට මේ ඩිසිප්ලින් එක හදාගත්තට පස්සේ කියන්නේ ඔයාලට ඩිසිප්ලින් එක යම් පිළිවෙලක් හදාගත්තට පස්සේ ඔයාලට හදන්න පුළුවන් ඒක හරහා ඔයාගේ බිහේව් එක. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයා වැඩ කරන අනිවාර්යයෙන්ම මේ දවසකට මෙන්න මේ පන්ති ටික කට් කරගන්න මොන තත්ත්වයක් මත වුණත් ආයි මල්ල ගෙවල් දානි ගෙවල් බණ ගෙවල් වෙඩින්ද ඕන තරම් ළමයින ට්‍රිප් එකක් යනවාද මට සමහරලාට එන ළමයි සමහරලාට මට හිතා ගන්න බෑ මේ ෂයි එකක් කරන ළමයිද කියලා. සමහරලාට උණ හැදුනා කියලා සති 3ක් නිවාඩු. සති 3ක් උණ හැදුනා කියලා මේ පොඩි දේවල් වලට පොඩ්ඩක් අසනීපෙන් හිටිය සමහර ළමයි ඇවිල්ලා කියනවා මාස දෙකකට පස්සේ මාස දෙකක් පන්ති කටුණා පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. එහෙම කරන්න බෑ මේක. මේක කරනවා නම් යකා වගේ කරන්න ඕනේ. මොකද මේක මාස 8කින් මාස 9කින් ෆුල් සම්පූර්ණ රවුමක් කරකවන්න නම් අනිවාර්යෙන් ඔයාලා මහන්සි වෙලා මේක කරන්න වෙනවා. ඊටාම තදබල විදිහට මේක කරන්න වෙනවා. එතකොට මේ
පළවෙනි කාරණාව තමයි ඩිසිප්ලින් එක සහ ඔයා කලින්ම හැබිට් එකක් හදන්න ඕනේ. ඊටාම ස්ලෝ ප්‍රෝග්‍රස් එකක් ඔයාලට තිබ්බත් කමක් නැහැ. පොඩ පොඩ තමයි ඔයාලට හරියන්නේ. ඔයා සියලු දේවල් සමහරට මුලින් ඉඳන් පටන් ගන්නවා. ඔක්කොටම වඩා පිටිපස්සෙන් පටන් ගන්නවා. F එකේ ඉන්නවා, S එකේ ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔයා හරිම ස්ලෝ ප්‍රෝග්‍රස් එකකින් හරි අකණ්ඩව ඔයා වැඩ කරගෙන නම් මොන තත්ත්වයක් තිබ්බත් ඔයා ඒ පිළිවෙලකට වැඩ කිරීම කරගෙන යන්න ඕනේ. කිසිම විදියකින් එක මොනම හේතුවක් මත නිසාවත් ඒක මේවා කරන්න බෑ. ඒතර දැන් මේ වැඩේ පටන් ගන්න කලින් මම මේ කියන්නේ මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන. ඒතර පළවෙනි විදිහම ඔයාලට හදන්න ඕනේ තාම තද ඩිසිප්ලින් එකක්. ඔය ඩිසිප්ලින් එක හදද්දී ඔයා අනිවාර්යයෙන්ම පොඩි ලිස්ට් එකක් හදන්න කොලේක ලියලා ඔයා ෆස්ට් ට්‍රයි හෝ සෙකන්ඩ් ට්‍රයි හෝ තර්ඩ් ට්‍රයි හෝ ඒවා ඔයා පොලිම ලිස්ට් එකක් ලියන්න. ඔයාට කලින් කෙලවුනේ මොන හේතුන් මතද කියලා. ඒවා ලියලා හොඳට ලියලා පේන්න තියාගෙන ඉඳිද්දි හැම වෙලාවෙම ඒවා මතක් වෙදි තේරෙනවා. සමහරට යාළුවෝ නිසා කෙලවුණා නම් ආයෙසරයක් යාළුවෝ නිසා කෙලවෙන්න යද්දි ඔයාට තේරෙනවා මේක නිසායි කෙලවෙන්නේ කියලා. සමහරට ඔයාට කලින් මාස ටික සමහරට ෆස්ට් එකෙන් නම් පළවෙනි මාස ටික කෙලවුනේ මෙන්න මේ හේතුව නිසා නම් ඔයාට ඕනේ තරම් ෆස්ට් එකේ ඕනේ තරම් පන්ති එහෙම කට් කරනවා. ඕනේ තරම් උන්ගේ නෝට් එහෙම හිස් ෆස්ට් එකේ උන්ගේ. කොච්චර දේවල් මිස් වෙලාද? ගණන් කොච්චර මිස් කරලාද? හෝම්වර්ක් කොච්චර මිස් කරලාද? ඒ මිස් ඒ තමන් කරපු වැරදි අනිවාර්යයෙන්ම තමන් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ වැඩක් පටන් ගන්න කලින් මොනවා කරන්නද පටන් ගන්න කලින් දැනගෙන ඉන්න ඕනේ. සෙකන්ඩ් ට්‍රයි තර්ඩ් ට්‍රයි එක තේරෙන තරම් ඕන තරම් ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා තමන්ගේ වැරදි සම්පූර්ණයෙන් ලියන්න. තමන් වැඩිපුර නිදියන එකේද? තමන් වැඩිපුර කාලේ කන එකේද? සෝෂල් මීඩියා දින්නේ වැඩිපුර නිකන් ඉන්න එකේද? ගෙදරට ඇවිල්ලා නිකන් ඉන්න එක වැඩිපුර කරන්නේ. කිසිම විදිහකින් පන්තියක් එහෙම කට් වෙන්න බෑ. හෝම්වර්ක් එක මිස් වෙන්න බෑ. ඒවා පැහැදිලිව ලියන්න. මං කියන්නේ මෙන්න මේ වගේ එකෙක්. මගේ නරක මෙන්න මේවයි. ඒ නිසයි මට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කියන එක ලියලා තමයි ඔයා හදන්නවා පිළිවෙල. ඩිසිප්ලින් එක සහ වගේ පිළිවෙල ඔයා හදන්න ඕනේ. ඔය කියන ටික කලින්ම තේරුම් අරගෙන තමයි ඔයා ඔය ටික හදන්න ඕනේ. ඊට පස්සේ ඔය කියන දේවල් ටික ඔය කියන සිස්ටම් එක හැදුවට පස්සේ ඔය සිස්ටම් එක මම පන්ති ඇතුළේ ගොඩක් ඉම්ප්ලිමන්ට් කරලා දෙනවා මේ රිවිෂන් එකේදී. ඔය දෙක හැදුවට පස්සේ ඔයාට හරියට මේක කරන්න නම් මෙන්න මේ කාරණා තුන ඕන වෙනවා. දැන් අපි සබ්ජෙක්ට් එක පැත්තෙන් සබ්ජෙක්ට් තුන පැත්තෙන් කතා කරොත් ඔයාට ඕන වෙනවා නිවැරදිව මේ දේවල් දැන් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් එහෙම ඔයා හරියට මේ දේවල් තේරුම් ගන්න ඕන වෙනවා. ඔයාට හොඳ අවබෝධයක් මේව ගැන තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් සමහර නිකන් ඔය උඩින් පල්ලෙන් කියන්නේ මේක නිකන් අර ඔහේ තේරුම් අරන් බෑ නිකන් ගාණක් හදලා ඒ ගාණ ඉගෙන ගන්න දේවල් වලින් අනිත් ගාණ හදනවා වගේ දේවල් කරන්න බෑ. ගාණක් හදලා ඒ ගාණෙන් අනිත් ගාණ හදනවා. ඒ වගේ දේවල් කරන්න බෑ. ඒ වගේ දේවල් කරන්න පුළුවන් නිකන් අන්තිම මොහොතක ලකුණු වැඩි කර ගැනීම සඳහා. නමුත් ඔයාට මේක හොර අවබෝධ ඕනේ හැම පොයින්ට් එකේ ඉඳන්ම. හැම පොඩි පාඩමකම ගන්න ගොඩක් දේවල් තියෙනවා. හැම පොඩි පාඩමකම කාරණා ගොඩක් තියෙනවා. හැබැයි මේ අවබෝධ කරගන්නවා කියන ඕනතරම් වඩා බරපතල විදිහට දකින්න එපා. ඕනට බරපතල විදිහට දකින්න ගියත් කියන ගොඩාක් නිකන් ඩීප් බරපතල ගැඹුරු වුණත් ඔයාට මේක ඔයාට මේ වැඩේ එපා වෙලා යනවා. වැඩේ ගොඩාක් සරල වුණත් ඔයාට මේ වැඩේ වැඩක් නැති වෙලා යනවා. ඒ නිසා මේක බොහොම මධ්‍යස්ථ විදිහට යන්න ඕනේ. ඒ නිසා ඔයා කාරණා ටික බොහොම ප්‍රායෝගිකව සහ ලස්සනට ආසාවෙන් මේ දේවල් ටික අවබෝධ කරගන්න ඕනේ. ඒතර හැම කන්සෙප්ට් එකක්ම ඔයාට හරියට අවබෝධ වෙද්දී ඇත්තටම ගොඩක් ගණන් නිකම්ම හත්තුවන් වෙලා යනවා. කියන්නේ සාමාන්‍ය මූලික මට්ටමේ ගණන් හදා ගන්න පුළුවන් වෙලා යනවා. ඒ කියන්නේ කෙලින්ම තියරි එකෙන්ම අහන ගණන් ඔයාට හදා ගන්න පුළුවන් වෙලා යනවා. ඒ ගණන් හරහා හිතන එකත් එක තමයි ඔයාලට දෙවෙනි ලෙවල් එකේ ගණන්. ඒ කියන්නේ ඊට වඩා හොඳ මට්ටමේ ගණන් හිතන්න පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි කාරණාව තමයි ඔයා හරියට මේක අවබෝධ කරගන්න එක. කියන්නේ හරියටම සියලු කොටස් ටික ආවරණය කරගන්න එක. එහෙම ආවරණය කරගන්න නැතුව නිකන් අරහෙන් මෙහෙන් ෂෝට් නෝට් වලින් මේක කරලා කරන්නත් බෑ. ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එක. දෙවෙනි කාරණාව ඔයා හරියට පාස් පේපර්ස් ටික කරන එක. එතකොට විභාගයේ කවදාවත් දැන් ඔය විභාගේ වෙනස් වුණා කියලා කිව්වට ලොකු වෙනසක් නැහැ. දැන් 2024 ෆිසික්ස් පේපර් එක ගත්තත් 2023 පේපරේ තිබිච්ච දේවල් ගොඩක් එහෙම්මම නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ මාදි දෙනවා තරම් ප්‍රොෆෙසර්ස්ලා මෝඩ නැහැනේ. ඉතින් ඒ ප්‍රශ්නට අදාළ තියරියෙන්ම ආයිත් තව ප්‍රශ්න ඕනේ තරම් තියෙනවා. ඔය මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ කොතරම් මොකද්ද වස්තුවක් ප්‍රක්ෂිප්තයක විසික් කරන ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේමයි 2023 තිබිච්ච එකමයි 2024 තියෙන්නේ. එකම සිද්ධියක් ගැන තන් දෙකක ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් අර ඒ වගේ එකම කාරණා තියෙන්නේ. ඒ නිසා පාස් පේපර්ස් ප්‍රැක්ටිස් එක ගොඩක් වැදගත්. හැබැයි ඒකේදී අර එක ප්‍රශ්නයක ඉගෙන ගන්න දෙයකින් අනිත් දේ කරනවා කියන එක බොහොම අන්තිම මොහොතේ F එකක ඉඳන් කොහොම හරි S එකකට C එකකට අද ගන්න වගේ කරන්න ඕන දෙයක්. එතකොට ඒත් මේ පාර මේ වැඩේ කරද්දී ෂයි එකක් හරියට කරද්දී ෆස්ට් ෂයිද සෙකන්ඩ් ෂයිද තර්ඩ් ෂයිද ඕන එකෙක් මේ මාස ගාන මේක කරද්දී ඔයා හරියට පාස් පේපර්ස් වල තියෙන දේවල් තේරුම් අරගෙන අවබෝධයෙන් මේක කරන්න ඕනේ. ඊළඟ කාරණා තමයි පාස් පේපර්ස් වලින් මේදී ඔක්කොම එන්නේ නැහැ නේ. ඒ නිසා අමුතු දේවල් සඳහා ඔයාලට මොඩල් පේපර්ස් ඕනේ වෙනවා. මොඩල් පේපර්ස් ඕනේ වෙනවා. එතකොට ඔයා කලින්ම මේ ෂයි එක කරන්න කලින් ඔයා හදා ගන්නවා ඩිසිප්ලින් එකක් පිළිවෙලක්. ඔයා විසින්ම කියන්නේ ඔයාට කලින්ම හොඳ ඩ්‍රීම් එකක් තියෙනවා. ඔයාට හොඳ විශ්වාසයක් තියෙනවා ඔයා ගැන. පරණ දේවල් වැඩක් නැහැ. පරණ දේවල් ඔක්කොම මතක් කරලා දාන්න. මේක ඔයාගේ ජීවිතේ අලුත් අවුරුද්දක්. මේ අවුරුද්ද ඉවරෙද්දී ඔයා ඉන්ජිනියරින් ෆැකල්ටි නැත්තම් මෙඩිකල් ෆැකල්ටි ඉන්න ඕනේ එච්චරයි. ඒත් අලුත් අවුරුද්දක් මේ අවුරුද්ද ඉවරෙද්දී ඔයා අර ඔයාගේ ටාගට් එක ගහලා තියෙන්න ඕනේ. ඒක තමයි ඔයාගේ මේ අවුරුද්දම. ඔයා කලින්ම පිළිවෙලක් හදා ගන්නවා, ඩිසිප්ලින් එකක් හදා ගන්නවා. ඒකට දාලා ඔයා හැසිරෙනවා. ඒ ඩිසිප්ලින් එකට දාලා හැසිරෙනවා. ප්‍රතිපත්ති ටිකක් තියෙනවා ඔයාට.
ඔයාලට පැහැදිලි ප්‍රතිපත්ති තියෙනවා. ඔයාලට තද ප්‍රතිපත්ති තියෙනවා. ඔයාලට පන්ති කට් කරන්නේ නැහැ. මගේ ජීවිතේ මට ප්‍රතිපත්තියක් තිබිලා තියෙනවා. තද ප්‍රතිපත්තියක් මං කවදාවත් පොඩි කාලේ හරිද පොඩි කාලේ කියන්නේ මේ අවුරුදු 20කට එන්න කලින් ඒ කියන්නේ යම් කාලයක් දක්වා කවදාවත් මං හොඳ බෙන්ස් එකක BM එකක වගේ වාහනයක නගින්නේ නැහැ. මගේ නෝන වාහනයක නගින්නේ නැහැ. ප්‍රතිපත්තිය හරි තදයි.